සාන්තිනායක අමාමෑණී සුගත තථාගත අරහත් සිරිමෝ මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. පතිපූජිකා වස්තුව පිළිබඳව තමයි අද ධර්ම දානය කරන්නේ. පළමු උතුම් තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. සෙවැත් නුවර එක කුලගයක උපන් දැරියකට පෙර ජාතිය සීකල හැකි නුවණක් තිබුණා. මෙයින් පෙර තව්තිසා දෙව්ලොව මලභාරී දේවපුතුගේ දහසක් දෙවඟනන් අතර සිට මනුලොවට පැමිණි ඇති බව දැනුණා. තම ස්වාමි දේවපුත්‍රයා මලින් සැරසීමට අනිකුත් දෙවඟනන් සමග උයනකට පැමිණ මල් නෙලමින් සිටියේදී ගස උඩදීම ඇයගේ චුත වීම සිදු වුණා. මෙහිම සෙවැත් නුවර උපන් ඇය නැවත මාලභාරී දේවපුතු ළඟම ඉපදීමේ ප්‍රාර්ථනා ඇතිව එතැන් සිට ශ්‍රද්ධා සිතින් පින් දහම් කළා. ඒ නිසා ඇය පතිපූජිකාව වුණා. පසු කාලයක සැමිකුලයට ගොස් පුත්කුමරුන් 4 දෙනෙකු ලැබුවත් ඇය දේවපුතු පැතුම් ඇතුවම නිතර විහාරයට ගොස් භික්ෂූන් වහන්සේලා වෙත දන්පින් කරමින් දන්පැන් පූජා කරමින් උපස්ථාන කරමින් පින්කම්වලම යෙදුණා. හදිසියෙම හටගත් රෝගයකින් කලුරිය කරලා පැතූ පරිදිම මාලභාරී දේවපුතු වෙතම යළි ඉපදුණා. එහි නැවත පහළ වන විට අනෙක් දෙවඟනෝ ඒ තාක් මාලභාරී දේවපුත්තට මල් කඩමින් මල් පළඳවමින් හිටියා. මේ දුටු දේවපුත්තිනි සොඳුර ඔබ ටික වේලාවක් නොදැක්කා. කොහි ගියේදැයි විමසුවා. ඕතම තමා මෙතනින් චුත වෙලා මනුලොව ඉපදිලා ඔබවුන් පතා පින්කම් කරමින් කල් ගෙවා සරණ බන්ධනයකටද ගොස් දරුවන් සිව් දෙනෙකුද හදා හදිසි රෝගයකින් මිය ගොස් ඔබවුන් පතා පුණ්‍ය මහිමේ ඔබවුන් පතා කළ පුණ්‍ය මහිමේ බලයෙන් නැවත මෙහි ආ බව කීවා. මෙහිදී මිනිස් ලොව පරමායුෂ කොතෙක්දැයි ඔහු ඇසුවා. දේවපුත මිනිස් ලොව පරමායුෂ අවුරුදු 100ක් පමණි යැයි කීවා. ඔපමණ ටිකදැයි දෙවියන් විමසුවා. "ඕ හිමියනි, බොහෝම ටිකයි. උතරම් අඩු ජීවිත කාලයක් ඇති කල මිනිසුන් නින්දෙන් කෙලිදෙලින් කාලය ගෙවමින් නැතහොත් පින්දහම් කරමින් සිටිද්දැයි දේවපුතු ඇසුවා. "මොනවද ස්වාමීනි, අසංඛ්‍යාත ආයුගෙන උපන්න වුන්සේ ජරා මරණ නැත්තවුන්සේ ඒ මිනිසු වරදේ බැඳෙමින් සතුන් මැරීම, සොරකම් කිරීම, ස්ත්‍රී දූෂණය කිරීම, බොරු කියමින්, සුරාව බොමින් අපරාධකරුවන්සේ ජීවත් වෙනවා. පවට ලැජ්ජා බය නැති මේ අය පමා වෙත්ම යුතු තිරිසන් මෙන් ජීවත් වෙනවා." දේවතාවිය කීවා. මේ ඇසූ දේවපුත් සොඳුර සියක් අවුරුදු ජීවත් විය හැකි මොවුන් මෙතරම් නොපනත්කම් කරවන කවදා දුකින් මිදෙයිද? ඒ මිනිස් ලොව අවුරුදු 100ක් මෙහි එක දවසයි. අවුරුදු වලින් ගතහොත් අපගේ පරමායු කාල අවුරුදු 3,60,00,000යි. මෙහෙම මදු ආයුෂ ඇති මිනිස් ලොව මිනිසුන් දන් පින්කම් නොකොට පමා වීමෙන් තමන්ට කරගන්නේ මහත් විපතක්. තව්තිසා දෙව්ලොව හා සැසඳූ විට මේ දෙව්ලිය දරුවන් 4 දෙනෙක් ලබමින් මිනිස් ලොව ගත කර ඇති කාලය ඇසිපිය හෙළන තරම් වෙනවා. පසුදා දනට වැඩි භික්ෂූන් වහන්සේලා දානශාලාවේ අසුන් පිළියෙල කර නොතිබී, පැන් නොතිබී, මත්තුපතු ගා නොතිබීම ආදිය දැකලා පතිපූජිකා කොහෙදැයි ඇහුවා. එහි සිටි අය ඇගේ හදිසි මරණ ඊයේ සවස සිදු වූ බව කී විට පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ඇය කළ උපස්ථානයේ සිහියටගෙන කඳුළු වැගිරුවා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය පළ කළා. මෙහිම වූ භික්ෂූන් වහන්සේලා විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා පතිපූජිකා වගේ පින්කම් ගැන විස්තර කොට ඇය කොහි උපන්නේදැයි විමසුවා. මේ සියලු ප්‍රවෘත්ති ඇසූ භාග්‍යවතුන් වහන්සේ මිනිසයන්ගේ ජීවිතයේ කෙතරම් කෙටි වුවත් උදේ අප වැළඳුව පතිපූජිකා හවස මියගොස් ඇතැයි භික්ෂූන් වහන්සේලා කතා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මිනිස් සත්වයන්ගේ ජීවිතයේ දිගු වූවක් නෙවෙයි, ඉතා කෙටි. ඒ නිසාම මාරයා වස්තුකාම ක්ලේශකමයන්ගේ සෑහීමකට පත් නොවන මේ මිනිසාව තමා යටතටගෙන හඬවා විලාප දෙවමින් මරණය කරා ගෙනියනවා. ධර්ම දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝවාන් වුණා. මාර්ගඵල ආදියට පැමිණියා. බොහෝ මහජනයාට වැඩ සහිත වුණා. පුප්පානි හේව පචිනන්තං ක්‍යා සත්තං මනසං නරං අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මල් රැස් කරන පුද්ගලයා මෙන් පස්කම් සැපතේ ඇලුන මිනිසා පංචකාමයේ තෘප්තියකට පත් වෙන්නේ. ඒ මාර වසඟයට යනවා. ඉතින් මේ දහම් පණිවිඩය කුද්දක නිකායේ ධම්මපද පාළි අටුවාවේ සද්ධර්ම සාගර වර්ණනා ග්‍රන්ථය ඇසුරු කොටගෙන තමයි සකස් කරලා තියෙන්නේ. සත්පුරුෂ ඔබත් මේ ජීවත් වෙන කෙටි කාලයේදී පංචකාමයන්ගෙන් නොඇලී උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම කටයුතු කරන්න. ඔබ සැමට සුවපත් සුවබර දවසක් වේවා. ධර්ම දානයෙන් රැස් කළ පින් මානවයන් පරලෝක සැපත් ආදරණීය පියාණන් ඇතුළු සංසාරගත සියලු මියගිය ඥාතීන්ටත් සියලු ලෝක සත්‍යයන්ටත් මෙත් සිතින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සියලු සත්වයෝ ධර්ම දානමය කුසල් බලෙන් නිදුක් නිරෝගී